ආයිබෝවන් ලෝක සිතීමේ පුංචි දූපත් සමූහයක් වුණත් මුළු ලෝකයම මවිතයට පත් කරන තාක්ෂණයකින් සහ අමුතුමාකාරයේ සංස්කෘතියකින් පොහොසත් රටක් තමයි ජපානය කියලා කියන්නේ. අද අපි යන්න සූදානම් වෙන්නේ නැගී යන හිරුගේ දේශීය විදිහට හඳුන්වන ජපානයේ ඔබ මීට කලින් කවදාවත් අහලා නැති ඇහුවොත් පුදුම හිතෙන ආරුම පුදුම කරුණු 10ක් ගැන දැනගන්න. වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක ඇදලා ඉන්න. මොකද අන්තිම කරුණු කිහිපය ඔබ ඇත්තටම මවිතයට පත් කරાવી. අංක 1 වේලාවට වැඩ කිරීමේ කලාව. ජපානයේ කිව්වසනින් අපට මතක් වෙන්නේ වේලාවට වැඩ කිරීම. ජපානයේ දුම්රිය ප්‍රමාද වීම කියන්නේ හීනයක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් ජපානයේ දුම්රිය ප්‍රමාද වෙන්නේ තත්පර 18ක් වැනි ඉතා සුළු කාලයක් පමණයි. යම් හේකින් දුම්රියක් විනාඩි 5කට වඩා ප්‍රමාද වුණොත් දුම්රිය බලධාරීන් සෑම මගියෙකුගෙන්ම පෞද්ගලිකව සමාව අයදින අතර ඔවුන්ට රැකියාවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීමේ සහතිකයක් පවා නිකුත් කරනවා. මේකෙන්ම තේරෙනවා නේද ඔවුන් කාලයට කොච්චර ගරු කරනවද කියලා. වීදිවල ඇති වෙන්ඩිං මැෂින්ස්. ඔබ දන්නවද ජපානයේ සෑම පුද්ගලයන් 23 දෙනෙකුටම එක බැගින් වෙන්ඩිං මැෂින් සෙවත් ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර තිබෙන බව. මේවායි නැති දෙයක් නැති තරම්. උණුසුම් කෝපි, සිසිල් බීම විතරක් නෙමෙයි, නැවුම් බිත්තර, හාල්, කුඩ පවා මේ යන්ත්‍ර මගින් මිලදී ගන්න පුළුවන්. ඕනෑම අතුරු පාරක පවා මේවා දකින්න ලැබෙන එකෙන් පැහැදිලි වෙන්නේ ජපානයේ තිබෙන ඉහළ ආරක්ෂාව සහ පහසුවයි. අංක 3 ලෝකයේ පැරණිතම සමාගම. තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටියත් ජපානය තමන්ගේ ඉතිහාසය අමතක කරන්නේ නැහැ. ලෝකයේ දැනට පවතින පැරණිතම සමාගම් පිහිට තිබෙන්නේ ජපානයේ. කොංගෝ ගුමි නම් මෙම ඉදිකිරීම් සමාගම ආරම්භ කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 578 දී. ඔබ නිවැරදි. මීට අවුරුදු 1400කට වඩා වැඩි ඉතිහාසයක් මේ සමාගමට තිබෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ බෞද්ධ විහාරස්ථාන නඩත්තු කිරීම සහ ඉදිකිරීම. අංක 4 පිරිසිදුකම දේවත්වය හා සමානයි. ජපානයේ පාසල්වල අපිට දකින්න ලැබෙන අපූර්ව දෙයක් තමයි පිරිසිදු කරන්නන් නැතිවීම. ජපානයේ දරුවන් කුඩා කාලයේ සිටම තමන් ඉගෙන ගන්නා පන්ති කාමරය, කොරිඩෝව සහ වැසිකිලි පවා පිරිසිදු කිරීමට පුරුදු වෙනවා. මේ හරවුන් ඉගෙන ගන්නේ නිහතමානීකම සහ පොදු දේපල වලට ගරු කරන ආකාරය. 2018 ලෝක කුසලාන පාපන තරගාවලියේදී ජපන් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය පිරිසිදු කළ ආකාරය මුළු ලෝකයටම ආදර්ශයක් වුණා. ඔබටත් මතක ඇතිනේ. අංක 5 හතරස් කොමඩු සහ පළතුරු වල වටිනාකම. ඔබ කවදා හරි හතරස් කොමඩු දැකලා තියෙනවද? ජපානයේ ගොවීන් කොමඩු ගෙඩිය කුඩා කාලයේදීම හතරස් වීදුරු පෙට්ටි තුල බහවනවා. මෙසේ කරන්නේ ශීතකරණවල තැන්පත් කිරීමට ඇති පහසුව සඳහායි. හැබැයි මේවා ආහාරයට ගන්නවට වඩා විසිත භාණ්ඩයක් ලෙසයි බොහෝ දෙනා තබා ගන්නේ. ඒ වගේම ජපානයේ ඉතා උසස් තත්ත්වයේ පළතුරු යුගලයක් ඩොලර් දහස් ගණනකට වෙන්දේසන අවස්ථාත් ඕනෑතරම් තියෙනවා. අංක 6 නිල් පාට සංඥාව. ලෝකයේ ඕනෑම රටක වාහනවලට යන්න කියන සංඥාව කොළ පාට වුණාට ජපානයේ සමහර තැන්වල මේ සඳහා භාවිතා වෙන්නේ නිල් පාටට හුරු වර්ණයක්. මේට හේතුව ඉතිහාසයේ ජපන් භාෂාවේ කොළ සහ නිල් යන වර්ණ දෙකටම එකම වචනයක් භාවිතා කිරීමයි. අදටත් ඔවුන් මේ සම්ප්‍රදාය ගරු කරමින් සමහර සංඥාපෝරු සඳහා නිල් පැහැ භාවිතා කරනවා. අංක 7 දූපත්වල රජ කරන සතු. සතුන්ට ආදරය කරන අයට ජපානය කියන්නේ පාරාදීසයක්. ජපානයේ ඔෂිමා දූපතේ මිනිසුන්ට වඩා බලලොන් ජීවත් වෙනවා. එවගේම ඔකුනොෂිමා දූපත හඳුන්වන්නේ හාවුන්ගේ දූපත කියලා. මීට අමතරව නාරා නගරේ මුවන් නිදැල්ලේ සැරිසරන අතර ඔවුන් මිනිසුන්ට ආචාර කරන ආකාරය දැකීම හරිම පුදුම සහගත දෙයක්. අංක 8 සියදිවි නසා ගැනීමේ වනාන්තරය සහ ආරක්ෂාව. ජපානය ලෝකයේ ආරක්ෂිතම රටක් වුණත් එහි අදුර පැත්තකුත් තිබෙනවා. ඔකෙගහරා නැමැති සියදිවි නසා ගැනීමේ වනාන්තරය ලෝකයේම ප්‍රසිද්ධයි. නමුත් ජපන් රජය දැන් එහි ආරක්ෂා තර කරමින් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීමට විශාල උත්සාහයක් ගන්නවා. ඒ කොහොම වුණත් ජපානයේ පාරක ඔබගේ මුදල් පසුම්බයක් නැති වුණොත් එය නැවත ලැබීමේ සම්භාවිතාවය 90%කට වඩා වැඩි.
අමුතු රැකියා සහ හිකිකොමරි. ජපානයේ ඔබට ඕනෑම දෙයක් කුලියට ගන්න පුළුවන්. නෑදෑයෝ යාළුවෝ පවා උත්සවවලට සහභාගී වීමට කුලියට ගත හැකියි. ඒ වගේම ජපානයේ හිකිකොමරි නමින් හඳුන්වන තරුණීන් පිරිසක් ඉන්නවා. ඔවුන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ කාමරයෙන් එළියට එන්නේ නැතුව හුදකලාව ජීවත් වෙනවා. මේ ජපානයේ මුහුණ දෙන ප්‍රධාන සමාජ ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. අංක 10. අහස සිබෙන ගොඩනැගිල්ලක් මැදින් යන අධිවේගී මාර්ගය. ඔබ කවදා හරි දැකලා තියෙනවද විශාල ගොඩනැගිල්ලක් මැද මහල් කිහිපයක් සිදුරු කරගෙන යන මහා මාර්ගය? ජපානයේ ඔසාකා නගරයේ පිහිටි ගේට් ටවර් බිල්ඩින් කියන්නේ එවැනි අදහාගත නොහැකි ඉංජිනේරු විස්මයකට. මෙහි 5, 6 සහ 7 යන මහල් හරහා හන්ෂින් එක්ස්ප්‍රේව් නම් අධිවේගී මාර්ගය ගමන් කරනවා. වඩාත්ම පුදුම හිතන දේ තමයි මේ මාර්ගය ගොඩනැගිල්ලේ ගෑවෙන්නේ නැතිව වෙනමම කුරුණු මත ඉදිකර තිබීම. එනිසා ගොඩනැගිල්ල ඇතුළේ ඉන්න අයට වාහන යන ශබ්දය හෝ කම්පනය දැනෙන්නේ නැහැ. ඉඩම් හිමිකරු සහ රජය අතර ඇති වූ නීතිමය ගැටලුවකට විසඳුමක් ලෙස මේ අපූර්ව නිර්මාණය කර තිබෙනවා. මේ ජපන් ජාතිකයන්ගේ බුද්ධිය සහ ඕනෑම ගැටලුවකට නිර්මාණශීලී විසඳුම් සෙවීමේ හැකියාව ලොවටම කියාපාන කදිම නිදසුනක්. ඉතින් මේ තමයි ජපානය ගැන ඔබ දැනගත යුතු අපූර්ව කරුණු 10. තාක්ෂණය, විනය සහ සම්ප්‍රදාය එකට මුසුවුණු මේ අපූර්ව රට ගැන ඔබ මොකද හිතන්නේ? මේ කරුණු වලින් ඔබ වඩාත්ම මවිතයට පත් කළේ මොන කරුණද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් මෙවැනි වූ වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.